අයිබෝවන් කොම්බන්වා කියල පිළිගන්නවා අදත් ඔරාමා YouTube චැනල් ඇත් එක තිලා ඉන්නවාල හැමෝවම හයිට අපි කලින් දවස වීඩියෝ එකේදී රෙස්ටරන්් එකක වැඩ කරන කෙනෙකුට අවශ්‍යන වචන ගැන සාකච්ඡා කරා අද වීඩියෝ එකෙන් අපි කොන්මිනි එකක නැතන් කන්නියස් ස්ටෝ එකක වැඩ කරන කෙනෙකුට අවශ්‍යන වචන කිහිපයක් කතා කරන්න හිතුවා වැඩිකතානතු අපි යමු අද දවසේ කොම්බිනි එක වැඩ කරන කෙනෙකුට අවශ්‍ය වෙන වචන කීපයක් ඉගෙන ගන්න. රයිට්. එහෙනම් පළවෙනි වචන විදියට නේ හැමෝටම අවශ්‍ය වෙන ඇහිලා තියෙන වචනයක් තියෙනවා. ඒක තමයි ඉරශ්ෂයි මසේ. ඉරශ්ෂයි මසේ. රයිට් ගොඩක් අය මට ඇහිලා තියෙනවානේ අලුත් ආපු නංගිලා මල්ලිලා නේ ඉරශ්ෂයි මසෙන් කියලා අදිනවා මසෙන් කියලා අල්නයන්ක් දානවා මසෙන් කියලා කියන්නේ ජපනීස් සිංහල ගන්න කෙනෙක් ඉන්නවා නම් නැහැ කියන යන අර්ථය නැතුව මේක ග්‍රීටින් එකක් විදිහට තියෙනවා නම් ඉරශ්ෂයි මසේ කියලා මසේ අල්නයන නැහැ ඉරශ්ෂයි මසේ ඒකේ අදහස් තමයි සාදරෙන් පිළිගන්නවානේ පැමිණීමට ස්තුතියි සාදරෙන් පිළිගන්නවා කියන අදහස් තමයි ඉරශ්ෂයි මසේ කියන වචනේ තේරුම. රයිට් මතක තියාගන්න මේක අනිවාර්යෙන් ඕන වෙන ග්‍රීටින් එකක්. ඒ නිසා කොම්බිනි එක හෝ වේවා රෙස්ටොරන්ට් එකක හෝ වේවා කස්ටමර් එනවා නම් අපි යාළව පිළිගන්නේ මෙන්න මේ වචනේ කියලා ඉරශ්ෂයි මසේ. රයිට් දෙවෙනි වචනේ විදියට අපි ගමු. දැන් හිතමු අපි කොන්බිනි එකක වැඩ කරගෙන ඉන්නකොට පොලිමේ ඉන්නවා කස්ටමර්ස්ලා පොලිමේ ඉන්නවා රයිට් එක්කෙනෙක්ගේ බිල් එක ගෙවලා ඉවර කරලා එයා ගියාට පස්සේ අපි ඊළඟ පොලිමේ ඉන්න කෙනාව අඬ ගස්සලා අපි ගාවට ගෙන්නලා එයාගේ බිල් එයාට බිල් කරන්න අපි ලෑස්ති වෙනවා. එහෙනම් අපි කොහොමද අඬ ගහන්නේ ඊළඟ පොලිමේ ඊළඟ ඉන්න කෙනාට අඬ ගහන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගන්න ඕනේ. කොහොමද අපි අඬ ගහන්නේ ඊළඟට අපි මෙහෙම කතා කරනවා මෙහෙම කියන්න පුළුවන් අපිට සුගිනෝ කතා දෝසෝ ඊළඟට ඉන්න පුද්ගලයා පිළිගන්න එන්න කියන අදහස් තමයි සුගිනෝ කතා දෝසෝ කියලා අපි කියන්නේ නේ. ඒ වචන මතක තියාගන්න ඊළඟට පොලිමේ ඉන්න කෙනා කතා කරනවා සුගිනෝ කතා දෝසෝ සුගිනෝ එකක සමා දෝසෝ ඉදිරියට කියන්න පුළුවන්. එහෙනම් ඒකත් මතක තියාගන්න. රයිට් ඊළඟට කස්ටමර්ට අපි අර කියන්නේ රෙජි බුකුරෝ කියලා කියනවානේ shopping bag එකක් බඩු ටික දාගන්න shopping bag එකක් ඕනේද නැද්ද කියලා අපි අහන්න වචනයක් වාක්‍යයක් තියෙනවා අපි කියනවා රෙජි බුකුරෝ ගොරියෝ දෙස්කා අපි සාමාන්‍ය සමහර වචන අපි පොලයිට් වලින් කතා කරනවා මොකද ඔකෙකු සමා කමි සමා කියලා තමයි මෙහි ආලා ජපන් ජාතික පොඩක් පිළිගන්නේ. ඒකේ තේරුම මොකද්ද? ඔකෙකු සමා කමි සමා කියන්නේ customer is king කියන අදහසනේ. ඒ අදහසින් තමයි ඔකෙක් සමාගා කමි සමාදස්. රෙජි බුකුරෝ කියලා කියන්නේ shopping bag කියලා කියන්නේ අපි නේ. ඒ කියන්නේ බඩු ටික ගන්න බෑග් එක රෙජි බුකුරෝ නේ. රෙජි බුකුරෝ. ෆුකුරෝ කියන්නේ සාමාන්‍ය බෑග් එකට රෙජි බුකුරෝ කියලා කියන්නේ එතනදී ඒ කියන්නේ කොම්බිනි එකක හෝ වේවා සුපර් මාකට් එකක හෝ ලැබෙන ඒ shopping bag එක තමයි රෙජි බුකුරෝ කියලා කියන්නේ. එතකොට වචන දෙකක් සම්බන්ධ වෙනකොට අපිට ෆුකුරෝ බුකුරෝ බවට පත් වෙනවා. නැත්නම් ඒකට තෙන් එනවා කියන වචනයම අපි ජපන් භාෂාවෙන් ඉගෙන ගද්දී ගොඩක් ක්ලික් වෙනවා. අපි ඒක භාවිතා කරන ගොඩක් අවස්ථාවලදී එහෙම වචන දෙකක් එකතු වෙද්දී එහෙම තෙන් කියන එක එකතු වෙලා ගැඹුරු හඬක් ගැඹුරු සවුන්ඩ් එකක් එන අවස්ථාවන් තියෙනවා. රයිට්. ඒක පොඩ්ඩක් පැත්තකින් තියලා අපි රෙජි බුකුරෝ ගොරියෝ දෙස්කා ගොරියෝ දෙස්කා රියෝ දෙස්කා කියන්නේ භාවිතා කරනවාද කියන්නේ කස්ටමර්ෙන් අහනවා ඔයා රෙජි බුකුරෝ එකක් පාවිච්චි කරනවද ඔයා shopping bag එකක් යූස් කරනවද කියන එක අපි අහන්නේ රෙජි බුකුරෝ ගොරියෝ දෙස්කා. ඊළඟට රෙසිට් එක නේ රෙසිට් එක අපි කස්ටමර්ට දෙන්න හදනකොට එයා අවශ්‍ය නැති අය ඉන්නවා රෙසිට් එක අවශ්‍ය අය ඉන්නවා. එතකොට අපි ඒක අහන්න ඕනේ කස්ටමර්ගෙන් ඔයාට අවශ්‍යද මේක ඔයාට රෙසිට් එක අවශ්‍යද මේ රෙසිට් එක අවශ්‍යද කියන එක අහන්න ඕනේ. එහෙනම් රෙෂීතෝ කියලා තමයි කියන්නේ. ජපනීස් වලින් රෙසිට් එකට කියන්නේ රෙෂීතෝ. රෙෂීතෝ ඕ ඉරිමස්කා
කියන එක භාවිතා කරනවා හරියට. එනවා අපි සාමාන්‍ය භාවිතයේදී ෆැක්ටරි අපි භාවිතා කරද්දී රෙෂීතෝ ඉරිමස්කා ඕ කියන එක පොඩ්ඩක් හැංගෙනවා වැහෙනවානේ කියවෙන්නේ නැහැ. රෙෂීතෝ ගොරියෝ දෙස්කා නැත්නම් රෙෂීතෝ ඉරිමස්කා කියන වචනේ අපිට භාවිතා කරන්න පුළුවන් රිසිට් එකක් අවශ්‍යද කියන එක. රයිට් ඊළඟට කස්ටමර් ගේනවා ෂොප් එකෙන් අරගෙන ඇවිල්ලා එනවා මොකද්ද කැෂියර් ගාවට ඇවිල්ලා ප්‍රශ්නේ කරන්න ඕනේ නැත්නම් රත් කරන්න ඕනේ කෑමයක් අරන් එනවා. කෑම එකක් නේ බෙන්තෝ එකක් හොය අරන් එනවා. ඒතර අපි ඒක අහනවා කස්ටමර්ගෙන් අහන්න ඕනේ මේක රත් කරන්න ඕනේද? මේක රත් කරලාද ඕනේ කියලා අහනවා. එහෙනම් මේක කියලා අපි පොලයිට් විදිහට අහන්නේ කොහොමද? කොචිරා නේ කොචිරා මේක නේ කොචිරා අත තමයි මස්කා. කොචිරා අත තමයි මස්කා. නැත්නම් ඔබෙන්තෝ අත තමයි මස්කා. අත තමයි මස්කා කියන අපිට අහන්න පුළුවන්. රයිට් ඔබෙන්තෝ ඕ අත තමයි මස්කා. එහෙම නැත්නම් කොචිරා ඕ අත තමයි මස්කා. මේක රත් කරනවාද කියලා අපිට අහන්න පුළුවන්. අත තමයි මස්කා අපි කලින් වීඩියෝ එකේදී රෙස්ටොරන්ට් සම්බන්ධ වීඩියෝ එකේදීත් මේ වචනේ භාවිතා කරා. මේ වචනය සාමාන්‍යයෙන් බහුලව භාවිතා වෙන වචනයක් තමයි නේ. ඒ නිසා මතක ඇතුව කල්පනා කරගන්න පොඩි හින්ට් එකක් දෙන්නම් මගේ අත්දැකීම් එක්ක. ජපානයේ බෙන්තෝ වර්ග තියෙනවා. රත් කරන්නේ නැති ඒවාත් තියෙනවා. රත් කරන ඒවාත් තියෙනවා. ඒවා ගැන පොඩි අවබෝධයක් ලබා ගන්න අනිවාර්යෙන් ජපානට ඇවිල්ලාම ජපානයේ ඒවත් එක ගැටිලාම තමයි ඒක මේවා වෙන්න ඕනේ. හියාමෙන් කියලා කියනවා. කියන්නේ ඒක කන්නේ මෙයාලා සීතලට. ඒවා රත් කරන්නේ නැහැ. එතකොට සාමාන්‍ය හොඳ ජපනීස් කෙනෙක් හම්බුනොත් hina වෙලා ඕක රත් කරන්නේ නැහැ කියලා යනවා. නිසා අපි ෆොරිනර්ස් නිසා ගොඩක් ජපාන් ජාතිකයෝ අපි දිහා බලන්නේ හරි උනන්දුවෙන් ජපාන් භාෂාව ඉගෙන ගන්නවා කියන ඉමේජ් එකෙන්. ඒ නිසා අපිට ලොකුවට ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් මේක රත් කරලා කණ එකක් වගේ හිතුනොත් අහන්න කොචිරා අතේ තමයි මස්කා අත තමයි මස්කා. රයිට් හරි. රයිට් ඊළඟට අපි යමු. සාමාන්‍ය කොම්බිනි වල පොයින්ට් කාඩ් යූස් කරනවා. යූස් වෙන ඒවා තියෙනවා. කොම්බිනිස් තියෙනවා නේ. එතකොට ඒ වලදී පොයින්ට් කාඩ් එක තියනවාද කියලා අපිට අහන්න ඕනේ. මොකද අපරාධනේ කස්ටමර් නේ ලොකු ගාණක් දීලා නැත්නම් පොඩි ගාණක් හෝ ලොකු ගාණක් හෝ වේවා ගාණක් දීලා ඒකට පොයින්ට් එකතු වෙනවා නම් ඒ පොයින්ට් ස්කෑන් කරේ නැත්නම් ඒ පොයින්ට් ටික එයාට එකතු වෙන්නේ නැහැ. තමාරු වෙන්නේ නැහැ. එකතු වෙන්නේ නිසා අපි කස්ටමර්ෙන් අහනවා පොයින්ට් කාඩ් එකක් තියනවාද? පොයින්ට් කාඩෝ ඔමොචි දෙශෝකා පොයින්ට් කාඩෝ ඔමොචි දෙස්කා පොයින්ට් කාඩ් එකක් අතැතිව තියෙනවද ළඟ තියෙනවද කියලා අහන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් එක පොයින්ට් කාඩ් තියෙනවානේ. D පොයින්ට් තියෙනවා. T පොයින්ට් තියෙනවා. දැන් නම් V පොයින්ට් කියලා කියන්නේ. ඒ වගේ පොයින්ට් කාඩ් තියෙනවානේ. ඒ නිසා ඒවා ඒ කොම්බිනි චේන් එක නැත්නම් කොම්බිනි ගෲප් එක වෙනස් වෙනවා මොනවද පාවිච්චි කරන පොයින්ට් කාඩ් කියලා. ඒවා පොඩි අවබෝධයක් තියාගන්න ඕනේ. normally අපි අහන්නේ පොයින්ට් කාඩෝ ඕ ඔමොචි දෙස්කා නැත්නම් පොයින්ට් කාඩෝ ඔමොචි දෙස්කා කියලා අපිට අහන්න පුළුවන් පොයින්ට් කාඩ් එක ළඟ තියෙනවද කියලා. රයිට් ඊළඟට කස්ටමර් කෙනෙක් යම්කිසි දෙයක් තියෙන තැනක් අහනවා අපේ. දැන් අපිට තේරෙනවානේ මොනවද මේ කියන්නේ. රයිට් අපි දන්නවා මෙන්න මේ අහන්නේ මෙන්න මේක කොහෙද තියෙන්නේ කියලා තමයි අහන්නේ. රයිට් එහෙනම් අපි කොහොමද කියන්නේ? ටක් ගාලා හරි මම පෙන්නන්නම් කියලා ටක් ගාලා රෙජි එකේ නැත්නම් කැෂියර් එකේ එළියට ගිහිල්ලා තැන පෙන්නන්න ඕනේ. ඊට පස්සේ යාලා කිව්වට පස්සේ හයි ගෝන්නයි ඉතෂිමස් මම මග පෙන්නන්නම්. ඒ කියන්නේ තියෙන තැනට මම මග පෙන්නන්නම්. හයි හරි ගෝන්නයි ඉතෂිමස් මම මග පෙන්නන්න කියන වචන අපිට භාවිතා කරන්න පුළුවන්. ඕකදී වැඩ කරද්දි හෝ වේවා එළියේදී හෝ වේවා මොනවා හරි කෙනෙක් කවුරු හරි ඉතනක් ඇහුවොත් අපිට ඕක වචනේ භාවිතා කරන්න පුළුවන්. අන්නයි ශිමස් කියලා කියන්නේ මග පෙන්නනවට. එතකොට අපි පොලයිට් විදිහට අපි කතා කරනවා නම් ගෝන්නයි ඉතෂිමස් කියන එක භාවිතා කරන්න පුළුවන්. මතක තියාගන්න. රයිට් ඊළඟට රත් කරපු දේවලුත් තියෙනවා. කූල් ඒවාත් තියෙනවා. අපි නිකමට වගේ කස්ටමර්ගෙන් අහනවා මේවා මේ බෑග් වලට වෙන් කරනවාද? මොකද රස්නේ වලට සීතල ඒවා දාපුවාම සීතල ඒවාට රස්නේ ඒවා දාපුවාම ඒවා නේ රස්නේ එකක් නම් වෙනවා. කූල් එකක් නම් ඒක නෝමල් වෙනවා. කියන්නේ කූල් අවුට් වෙනවා. ඒ නිසා අපි නිකමට වගේ කස්ටමර්ගෙන් අහනවා ෆුකුරෝ වකෙමස්කා බෑග් වෙන් කරනවාද කියන වචනේ අපිට අහන්න පුළුවන්. ෆුකුරෝ වකෙමස්කා ෆුකුරෝ වකෙමස්කා කියන්නේ කස්ටමර් තියෙනවා මේ අහන්නේ රස්නේවයි මේවයි වෙන් කරනවා කියන එකනේ. ෆුකුරෝ වකෙමස්කා කියන එක අපිට අහන්න පුළුවන්. ඒකත් මතක තියාගන්න. ඊළඟට
ඔෂිනමොනෝ කියලා කියනවා අපි මිලදී ගත්ත බඩු වලට ඔෂිනමොනෝ කියලා කියනවා. ඒතකොට කස්ටමර් එකට අපි බෑග් එකට එයාලා රෙජි බුකුරු එකක් ඉල්ලුවා නම් ඒකට ඔක්කොම බෑග් එකට බඩු ටික දාලා අපි බෑග් එක දෙනකොට කියන්නේ කොචිරා ඔෂිනමොනෝනි නරිමස්. මේවා ඔයාගේ බඩු බවට පත් වෙනවා කියන එක එකම දුන්නා නම් වචනෙත් එක කියන ගමන් දුන්නා නම් හරි සම්පූර්ණයි නේ. නිකම්ම දෙනකොට හයි දෝසෝ කියලා දෙනවට වඩා කොචිරා ඔෂිනමොනෝනි නරිමස් දෝසෝ කොචිරා ඔෂිනමොනෝනි නරිමස් කියන එක අපිට භාවිතා කරන්න පුළුවන්. මේ වචනේ භාවිතා කරන්න පුළුවන්. ඔෂිනමොනෝ ෂිනමොනෝ කියලා කියන්නේ මිලදී ගත්ත බඩු. ඒ නිසා ඕ අකුර දාලා අපි පොලයිට් කරනවා. එහෙනම් ඔෂිනමොනෝනි නරිමස් කොචිරා ඔෂිනමොනෝනි නරිමස් කියන භාවිතය වචනේ අපිට වාක්‍ය අපිට භාවිතා කරන්නට පුළුවන්. රයිට් තව එකක් කියන්න ඕනේ. අපි බඩු ටික බාර ගන්නකොට අපේ බාරයට ගන්නවා නේ. ඒ කියන්නේ කස්ටමර් ආවට පස්සේ එයාලගේ බඩු ටික අපි බාර ගන්නවා. ඒ කියන්නේ අපි මේකට වග කියනවා. අපි මේකේ අයිති ඒ කියන්නේ මේක බාර ගන්නවා. සරලව කිව්වොත් බාර ගන්නවා කියන එක. එහෙනම් අපි ඔය කොහොමද කියන්නේ? ඒ කියන්නේ ආපහු දෙන්නනේ තියාගන්නම නෙවෙයි. ආපහු දෙන්න කස්ටමර්ගේ බඩු ටික ඒ කියන්නේ අපි බාරකෝඩ් එක ස්කෑන් කරන නිසා අපි එකපාරක් බාර ගන්න ඕනේ. ඊට පස්සේ තමයි ස්කෑන් කරාට පස්සේ තමයි ආපහු දෙන්නේ. එහෙනම් අපි කියනවා වත්සුකාරේ ඉතෂිමස්. වත්සුකාරේ ඉතෂිමස්. ඕ අසුකාරේ ඉතෂිමස්. මේක බාර ගන්නකොට අපි කියනවා වත්සුකාරේ ඉතෂිමස් කියන වචනේ භාවිත කරොත් අපි මේකේ බාරකාරීත්වය ගන්නවා. ඒ කියන්නේ ඔයගෙන බඩු වල අපි බාර ගන්නවා. අපව දෙන්න ගන්නේ වත්සුකාරේ ඉතෂිමස් කියලා ගන්නවා. බඩු ටික අරගෙන තමයි බාරකෝඩ් එක ස්කෑන් ගන්න පටන් ගන්න. මතක තියාගන්න වත්සුකාරේ ඉතෂිමස්. වත්සුකාරි ඉතෂිමස්. ඉතෂිමස් නැත්නම් ෂිමස් කියන එකේ පොලයිට් එක තමයි ඉතෂිමස් කියන්නේ. එහෙනම් ඔකේ දෙකම භාවිත කරලා ප්‍රශ්නයක් නැහැ. වත්සුකාරි ෂිමස් නැත්නම් වත්සුකාරි ඉතෂිමස් කියන එක භාවිත කරන්නට පුළුවන්. රයිට් අවසාන වශයෙන් කස්ටමර්ට අපි ස්තුති කරලා කස්ටමර් නැවත පැමිණීම අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා කියන වචනේ අපි කියන්න ඕනේ. වාක්‍යය කියන්න ඕනේ. කිව්වොත් වඩාත් කස්ටමර් සැටිස්ෆයි වෙලා ෂොප් එකෙන් එළියට යයි කොම්බිනි එකෙන් එළියට යයි. කොහොමද කියන්නේ? අරිගතෝ ගොසයිමස්තා. ඒ කියන්නේ පැමිණීමට ස්තුතියි. අරිගතෝ ගොසයිමස්තා. මතා කියලා කියන්නේ නැවත. ගොරයිතෙන් නැවත පැමිණීම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔමච්චි ස්තේ ඕරිමස් නේ මත්තේයිමස් කියන එක තමයි කියන්නේ ඔබගේ පැමිණීම බලාපොරොත්තු වෙමින් සිටිනවා. අරිගතෝ ගොසයිමස්තා මතා ඔමච්චි සිතේ ඕරිමස් කියන වචනේ භාවිත කරොත් වඩාත් හොඳයි. එහෙනම් අද දවසේ වාක්‍ය කිහිපයක් අපි කොම්බිනිය වැඩ කරන කෙනෙකුට අවශ්‍ය වෙන වාක්‍ය කිහිපයක් සාකච්ඡා කරා. මේවා ගොඩක් වැදගත් වෙනවා. දන්නේ නැති අය දැනගන්න, මේවා හොඳට කටට හුරු කරගන්න, ප්‍රැක්ටිස් කරගන්න. වඩාත් අපේ කරන රැකියාව හොඳින් කරගන්න, හිතේ සතුටින් කරගන්න මේ වචන අපිට ඉවහල් වෙයි. අපිට අපේ කටින් හැම වෙලේම මේ කියන්න ඕන දේ මේවා හරි හොඳට ඇහෙන්න කියන්න කස්ටමර්ට නේ. මූණන් එපා. බය නැති වෙන්නත් එක්ක භාෂාවල තියෙන බය නැති වෙන්නත් එක්ක හයියෙන් කතා කරන්න. ඒක හොඳ අවස්ථාවක් නේ. ජප්පු ඉස්සරහා ජපනිස් වලින් දන්න වචනේ හයියෙන් කතා කරන්න තියෙනවා නම් මේක ලොකු අවස්ථාවක්. ඒක ගන්න. නිසා කොම්බිනි එකේ වැඩ කරන ඔයාලට හොඳ අවස්ථාවක් තියෙනවා ජපන් භාෂාව වැඩි දියුණු කරගන්න. හරි. එහෙනම් අද දවසේ ඉගෙන ගත්ත මේ වචන ටික භාවිතා කරලා ඉස්සරහට වැඩි කරනියම් සාර්ථකව වැඩි කරනියම් ඉතින් ෆස්ට් ටයිම් කොම්බිනියක් වැඩ කරන්න ඉන්නවනම් ඔයාලගේ නංගිලා මල්ලට බලන්න මේ ටික ෂෙයා කරන්න මේ වීඩියෝ එක නේ. එයාලටත් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. එහෙනම් අපි නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු. එතෙක් ඔයාලට සුබ දවසක්.